ලොකු ගානක් වීදම් කරලා හොඳ ඉංග්‍රීසි කෝස් එකක් කරපු පුඩි පුතා සෙපා ටිකට්ස් ගන්න ගිහිල්ලා ඉලගි. Tahu aja. Ya, jadi ayun. Ayun, hindi mo makita. Kedengeran nih. والعود دندن لي والطبل طبطب لي طبطب طب ඒක යයි එම නවඩිංගිරා වැඩ කරන්නේ අප්පා. Masyaallah ya, ya Bu. The reality of men and the reality of men's life. Aduh, ඒ වසුපිරි වීඩියෝ. ඒ අයි දුන්නේ වැරදි රටට. අරුවා කැමතිවරයක් ඉල්ලන්න. මට බෙන්ස් කාර් එකක් ලබා දෙන්න දෙවියනේ. තෝ පොඩි දෙයක් ඉල්ලපන්. මාත් ඉන්නේ ගහක. බෙන්ස් දෙන්නේ කතා දෙයියොත් ඉන්නේ ගහේ මචං. ඒ සිරා කතාව නේ බං. අපි මොකක්වත් නැති භූතයෝ ගෙනෙයි දෙයියෝ ගෙනෙයි එක එක ඉල්ලනවා. එහෙම දෙන්න තිබ්බනම් බං බෝතල් ඇතුලේ ගස්සලා ඉන්නේ නැහැ නේ බං. තෝ පොඩි දෙයක් ඉල්ලපන්. මාත් ඉන්නේ ගහක. පළතුරු ගෙඩියක් ගහක ඉත්තක්. යාළුවත් එක්ක කෑල්ලගේ අම්මවයි තාත්තවයි හම්බ වෙන්න ගියාම යාළුවත් එක්ක very danger. හොඳයි මයි කෙල්ල දුන්නා කියමුකෝ. කෙල්ලට කන්න දෙන්නේ කොහොමද? තෝ කන්න දෙන තනින්ම තමයි කන්න දෙන්නේ. අර නිකන් පළය ගන්න. මම ඉඳා කාලාරි කන්න දෙනවා. ඒ කියන්නේ උඹ හිඟන්නේ. මොකක්ද ඒක? ඒ ඇත්තනේ වයිද කෙල්ලට කන්න දෙන්නේ උන් කන්න දෙන තැනින්මනේ. මොකෝ මුතු කටක්. නෑ මං කියන්නේ බත් කන්න ඒ කටින්මනේ කන්නේ. අර නිකන් පළය ගන්න. මම ඉඳා කාලාරි කන්න දෙනවා. එච්චර දෙන්න ඕන කන්න ටික දෙරනේ ඊගා කාලා. ඉස්කෝලේ කාලේ බෑග් චෙක් කරද්දි අහුණු දරුණුම දේ මොකක්ද? බෑග් චෙක් කරා. හැබැයි ඒක අහුන්නේ නෑ. ඒක කොහොමද දන්නේ අහුන්නේ නැත්තේ? චෙක් කරපු එක එක්ක පොට්ටෙක් මන් දන්නවා චෙක් කරේ කවුද කියලා. මම නිකන් කියන්නේ වචන පොට්ටරේ. අපි පොඩි අයට අමතක වෙච්ච පොඩි බඩු වගේක් තිබ්බ ඒකද? කොහමද ඒක මාට්ටුන්නේ? කොහොමද මාට්ටුන්නේ නැත්තේ කියලා මම දන්නේ නෑ. මගේ නෙමෙයි කොහමද? අහුණා නම් ඉතින් ඉස්කෝලෙත් එක්ක අස් කරා.
අබ්බගාත විලම්බිත ලොන්තපෝල් ගූපිටා. අද බම්බේ උඹ නිකන් මේ හංගගෙන ඇට දෙකෙන් ඉවරණකම් බලන සුවර් සුවර් ඕකේ 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 ඉස්සෙල්ලාම ගත්ත ෆෝන් එකෙන් හැමදාම බැලුවා මොකක්ද ට්‍රැෆික් පොලිසියට මාට්ටුනා යන්නේ මොකද අහන්නේ? මම නගර ආරක්ෂක. මම කපටි ආරක්ෂක. කොයිද ගියේ? බයිස්කෝප් එකක් බලන්න. සිංහලද දෙමළද ඉංග්‍රීසිද? ඉංග්‍රීසි. නම මොකද්ද? බබට් රෝසෙන්ද හැෂන් මෙන්ද. අන්තිමට මොකද වෙන්නේ? මේක මම ඇහුවා සෑහෙන්න පොඩි කාලේ ඉවරන මට කිසිම දෙයක් මතක නැහැ අර ටෝන් එක විතරක් චුට්ටක් මතකයි පහනවා. පටන් ගන්නෙ. තිරේ ඇරලා. මුලයි අගයි හරි. මැද මොකද වෙන්නේ? ඉන්ටර්වල් දෙනවා. බබට් රෝසෙන්ද හැෂන් මෙන්ද කියන එකේ තේරුම? රොබර්ට් බේසන් හැන්ද. කදින්චිය ගලපිට මඩ. ඉපදුනේ කොළඹ. කොළඹ කොයිද? වැලිකඩ. ළමා කාලේ ගෙවුනේ මහර. තරුණ කාලේ බෝගම්බර. තමාගේ රැකවට්ටිය පොලිසිය. වෙන බන්ධනාගාර නිලධාරිය. තාත්තගේ නම පච්චසිරා. පච්ච කොච්චර දිනවද? 99යි. ඇයි 100ක් කෙටු නැති? 100ක් කෙටුවා. එකකට මොකද උනේ? පොලිසියෙන් මෙක්කුවා. මොකද්ද කොටලා තිබ්බ වචනේ? සිම්මයියාර්සි අම්මගේ නම මල්රාණි. ඇයි එහෙම නමක් දැම්මේ? පොඩි කාලේ ඉඳන්ම මල් වික්කා. තාත්තගේ මුල් පදිංචිය ලංකාවේ. සද ලංකාවේ. තාත්තා වැඩිපුර ඉන්න කැමති තැන පාතාල ලෝකේ. අම්මා සුරංගනා ලෝකේ. තාත්තා ආස කරන ගහ එල්ලුම් ගහ. බොරු එහෙම කියනවද? ඇත්ත කියන්නේ විනෝදාංශයට මොකද කරන්නේ? මාල කඩනවා. කසාද බැදලාද? නෑ. ඇයි ඒ? අනුන්ගේ පවුල් කඩන හින්දා. ආස කරන කෑම ගුටි කෑම. අම්මගේ රැකියාව මල් විකිනීම. මලක් කීයද? රුපියල් 60යි. වට්ටිය නැමිටියක්. අම්මා වැඩිපුර ගිය තැන උසාවි. එතකොට තමයි හිටියේ මව් කුසේ. මෙලොයි ලොදුටියේ හිර ගෙදර. දැන් ඉන්නේ මහ ගෙදර. ආස කරන සතා පවුල. ඇයි ඒ? රැයට නිදා ගන්න නැති නිසා. බලන් ගියාම උඹයි මායි දෙන්නම රැයට නිදා ගන්න නැහනේ. දැන් ඵලයක්. ගුඩ් නයිට්. දැන් එළි වෙන්න ළඟයි. ගුඩ් මොර්නින් සර්. ඒක ආදල්ල පරණ මෙමරිස් ආව ජගුණනේ 6 වසර වගේ වෙච්ච සිද්ධි දෙක කරකුත් අවුලුවට ඒක කියන්න ඕනේ නෑ වෙතර අපි ඇවිල්ලා මූවින් ඕන් කොහෙෆ් ගම කොහෙද දන්නේ නෑ නේද කොහෙන්දනේ කට්ටි ගම කොහෙද දන්නේ නෑ අපේ ගමේ වෙන්න බෑ නේ හරි වැඩි උනේ ඊ චාට ඊයා